හෙලෝ ඇනිිය සිතිවන අද අපි කතා කරන්න යන්නේ වර්ඩිෆයින් ඩෑන්ගොඩ් කියන ඩොන්ගෝ එකේ පස්වනි එපිසෝඩ් එක අද තමයි යාවෝ තියන්වාගේ ශෙන්ෂියන්ගේ සටන තියෙන්නේ ඉතින් යාලුවනේ අද ෆයිට් එක කොහොම වෙයිද කියලා බලන්න අපි යමු අද වීඩියෝකට එහෙනම් ඉතින් ලයිකයක් දාලා වීඩියෝ එකක් ෂෙයා කරලා අද වීඩියෝ එක බලන්න සෙට් වෙන්න. ඉතින් ඔන්න කතාව ආරම්භයේදීම අපිට පෙන්වන්නේ ස්වර්ගම අධිරාජධානිය ඇවිල්ලා ඉන්නවා ෂියන්ෂියන්ව හම්බෙන්න. ඉතින් ෂියන්ෂියන්ගේ එක්තරා වැඩ කටයුත්තකට උදව්ව බලාපොරොත්තුෙන් තමයි ඇව කැඳවලා තියෙන්නේ. ඒත් එක්කම අපිට පෙන්වන්නේ සූනියායෝ තාවකාලික නිද්‍රාවකනේ හිටියේ. එයා දැන් ඇහැලා ඉන්න විදිහ. ඒත් එක්කම ඉතින් බායෝයෝ අහන්නේ ඔයා ඒ තරම්ම ඒකොල්ලට කැමතිද කියලා. ඔව් එයා කොච්චර හොඳයිද කියලා මං තේරුම් ගත්තේ එයාගේ තාත්තා වෙනුවෙන් සටන් කරපු වෙලාවේ. ඉතින් අපිට එයා මත තමයි දැන් විශ්වාසය තියන්න වෙන්නේ කියලා මේ වෙලාවේදී සූනියායෝ බායෝයුට කියනවා. ඉතින් ඒත් එක්කම මෙතනින් කට් කරලා අපිට පෙන්වන්නේ ෂෙන්ෂියන්ලගේ සටන පවත්වන ස්ථානය. ඉතින් මෙතෙන්ට දැන් හැමෝම ඇවිල්ලා ඉන්නේ. ෂෙන් පවුලේ හැමෝමයි යාවෝ පවුලේ හැමෝමයි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ යාවෝ තියන් වගේ ෂෙන්ෂියන්ගේ සටන බලන්න. ඒත් එක්කම මේ වෙලාවේදී ෂින්ෂියන්ට කියන්නේ ෂෙන්ෂියන් එක තියෙන සටනේදී යාවෝ තියන්වා කියන්නේ 6 වෙනි වට්ටමේ මාරාන්තික සටන්කරුවෙක්. ඒ නිසා දැන් මේක නවත්තන්න එයාට සටන් කරන්න බැරි නම් කියලා. ඒත් එක්කම එතනින් කට් කරලා අපිට පෙන්වන්නේ සටන් භූමිය. දෙන්නම දැන් සටනට සූදානම් වෙලා තමයි ඉන්නේ. දෙන්නම දැන් ඇවිල්ලා ඉද්දී මෙතනදී යාවෝ තියන්වා කියනවා මම නම් හිතුවේ ඔයා මේ සටනට එන්නේ නැති වෙයි කියලා. ඒත් එක්කම ෂෙන්ෂියන් කියන්නේ මම මොකටද කියලා සෙඩාන් පුඩුවක් ලෑස්ති කරලා තියෙන්නේ තමුන්ව අරන් යන්න ලේසි වෙන්න කියලා. තාම නහරහම් වෙලා කීප දවසයි හැබැයි බලන්නකො තමුන්ගේ කට කියලා මේ වෙලාවේදී යාවෝ තියන්වා කියනවා. ඉතින් ඒත් එක්කම හැමෝම බලන් හිටපු ඒ සටන ආරම්භ වෙනවා. යාවෝ තියන්වා එයාගේ එක්තරා ආයුධයක් වන තාරකා බිඳ දැමීමේ උල්කාපාත හෙල්ල කැඳවනවා. පුරාවෘත්තයට අනුව මේ හෙල්ල භාවිතා කරලා තියෙන්නේ ඇල්කෙමින් මන්දිරයේ පළමු වුණ ස්වාමියා. ඒකේ එක් පහරකින් සතුරන් ලක්ෂයකටත් වඩා මෙයා විනාශ කරලා තියෙන නිසා ඒ කාලේ නන්නු ප්‍රදේශ දෙන නිලධාරියා විදිහට මෙන්න මේ පුද්ගලව පත් කරලා තියෙනවා කියලා මේ වෙලාවේදී කියනවා. ඉතින් යාළුවේ මේත් එක්කම තමයි අපේ ෂෙන්ෂියනුත් එයාගේ මකරත් දෙක එළියට ගන්නේ. ඉතිරාජධානිය මේ වෙලාවේදී කියන්නේ ඒ අසුරු මකර බලය සහ ෆීනික්ස් කුරුල්ලාගේ ශක්තිය කියලා. ඉතින් මේත් එක්කම සටන ආරම්භ වෙනවා. යාවෝ තියන්වා පළමුවෙන් ඔහුගේ පහර එල්ල කරන්න තමයි හදන්නේ. ඔහුගේ ඒ තාරකා බිඳ දැමීමේ උල්කාපාත හෙල්ල අහසට කැඳවනවා. ඊට පස්සේ ඔහු එක්පාරම ඔහුගේ බලය ක්‍රියාත්මක කරනවා. ඉතින් මුළු ප්‍රේක්ෂකා ගාරයම මේ වෙලාවේදී බලන් ඉන්නේ යාවෝ තියන්වාගේ මේ ශක්තිය දිහා. ඉතින් මේ මහා බලයෙන් මේ යාවෝ තියන්වා හදන්නේ ෂෙන්ෂියන්ගේ මුළු ආත්මය විනාශ කරලා දාන්න. එයාගේ අත් දෙකට එක්තරා දම්පාට ආලෝකයක් එකතු කරගන්නවා. ඉතින් මේක අමුතුම ගිනිදැල් ජාලාවක්. ඉතින් මේක මෙයාගේ සෝල් පවර් එක. ඉතින් එයා ඒ පවර් එකෙන් අපේ ෂෙන්ෂියන්ට දැන් ප්‍රහාරය එල්ල කරන්න තමයි යන්නේ. ඉතින් මේ අද්භූත ශක්තියෙන් මේ මුළු සටන් බිම වැහිලා යනවා. ඒත් එක්කම ඉතින් යාවෝ තියන්වා එයාගේ ප්‍රබල ප්‍රහාරය එල්ල කරන්න යද්දී අනිත් හැමෝම හිතන්නේ අපේ ෂෙන්ෂියන්ගේ කතාව මෙතනින් ඉවරයි කියලා. නමුත් එහෙම නෙමෙයි. එකපාර අහසට නැගලා දකුණු අතට එයාගේ මුළු ශක්තියම එකතු කරලා එයා ගිහින් අර යාවෝ තියන්වාට ප්‍රහාර දෙනවා. ඉතින් එයාගේ වටේ මේ යන ගිනිදැල් ජාලාව නිසා කීයටවත් බෑ යාවෝ තියන්වාට අපේ ෂෙන්ෂියන්ට අනතුරක් කරන්න. ඉතින් මේ රත්තරන් පාට ගිනිදැල් ජාලාවත් එක්ක යාවෝ තියන්වාගේ ඒ එල්ල කරන ප්‍රබල ප්‍රහාරයන් හරියට නිකන් සිප්පි කෑලි වගේ. ඉතින් ඒත් එක්කම ඩ්‍රැගන් ක්ලවුඩ් ප්‍රහාරය අපේ ෂෙන්ෂියන් දැන් යාවෝ තියන්වාට විරුද්ධව එල්ල කරන්න යන්නේ. ඉතින් මේ වෙලාවේදී ඇත්තම මගරෙක්ගේ ශක්තිය තමයි පිට වෙන්නේ. ඉතින් ඒත් එක්කම ගිනිදැල් ජාලාවකින් අපේ ෂෙන්ෂියන් එයාගේ මුළු පවර් එකම එකතු කරලා ඒ ඩ්‍රැගන් ක්ලවුඩ් ප්‍රහාරය අර යාවෝ තියන්වාට විරුද්ධව එල්ල කරනවා. ඉතින් මේත් එක්කම අපිට පෙන්වන්නේ බිම ඇදගෙන වැටිලා ඉන්න යාවෝ තියන්වා. ඉතින් මෙතනින් සටන නිමා වෙනවා. හැබැයි අපේ ෂෙන්ෂියන්ට නම් කිසිම සීරීමක්වත් නැහැ. ඉතින් මේක දිහා බලන් ඉන්න ප්‍රේක්ෂකයාගාරය නිකන් එයා දිහා බලන් ඉන්නේ දෙවියෙක් දිහා බලන් ඉන්නා වගේ. ඉතින් මේත් එක්කම තමයි අධිරාජනීය මේ වෙලාවේදී කියන්නේ අද ෂෙන්ෂියන්ගේ සටන් විලාසය නම් ඇත්තටම පුදුම හිතෙනවා කියලා. ඉතින් ඒත් එක්කම අපිට පෙන්වන්නේ ෂෙන්ෂියන් තරඟයේ දිනලා ඉන්න වෙලාවේදී. ඉතින් මේ වෙලාවේදී ෂෙන්ෂියන් කියනවා ඔයාට කිසිම වෙලාවක දැන් ෂෙන්ෂියන්ට නම් කරදර කරන්න බෑ.
ඒ වගේම තමුන්ට ශූෂා ෂෙන් පවුල්ලට දැන් ඇතුල්ලෙන්න්නත් බෑ කියලා යාවට කියනවා. අවසානදී යාවෝ ඇරං යනේ සිදුවීමෙන් මෙන්න මේ එපිසෝඩ්ඩ තිවරෙනවා. ඉතින් යාළුවේ අද එපිසෝඩේ කොහොමද? අද එපිසෝඩේ හොඳයි නම් වීඩියෝට ලයික් එකක් දාලා වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා අඩුපාඩු කියන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සයෝනාරා.